ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම. මම අද සූදානම් වෙන්නේ 2025 අවුරුද්දේ නොවැම්බර් මාසේ කටක ලග්න හිමියන්ගේ ලග්න පලාපල කියන්න. ඉතින් වෙනද වගේම ආදරෙන් ඔබත් එක්ක හැමදාම වගේ එකතු වෙන මම ශ්‍රී විජය ජ්‍යොතිෂයෙන් DHM කහවේ තාරණ. ඉතින් ඔබට පුළුවන් මගේ නාලිකාව subscribe කරලා තියාගන්න, ඒ වගේම like කරන්න, ඒ වගේම ඔයගොල්ලන්ගේ වටිනා කියන අදහස් තියෙනවා නම් පහලින් comment එකක සඳහන් කරන්න. හොඳයි අපි එහෙනම් බලමු කටක ලග්න හිමියන්ට මේ මාසය මොන වගේද කියලා. ඇතරම කටක ලග්න හිමියන්ට ඔන්න දැන් අපල කාල කරදර වෙච්ච කාල අවසන් කරමින් කෙමෙන් ඔබ පානගනවා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් කාලයක් සඳහා. ඉතින් ඇත්තටම මේ මාසය වාසනාවන්තයි ඔබට සුබ කාලයක් එළඹිලා තියෙනවා. ඔබ මෙච්චර කල් කරගන්න බැරි වෙච්ච ඔබට කරගන්න අපහසු වෙච්ච වැඩ කටයුතු සාර්ථක කරගන්න. ඉතින් ව්‍යාපාර කරන අයට අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම රැකියා කටයුතු දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ දේවල් වලට ටිකක් වෙනදට වඩා වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කරන්න අවස්ථාව උදා වේවි. එක දෙයක් කියන්න ඕනේ. දැන් මේ වෙලාවේදී ඔබගේ ආර්ථිකය ගැන කතා කරොත් එහෙම විශේෂයෙන්ම වැයපස ඉහළට යනවා. ඒ වගේම තමයි තැන්පත් මුදල් පවා වියදම් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ ගැන අවධානය යොමු කරන්න. මොකද තැන්පත් මුදල් නිතරම ළඟ තියාගන්න උත්සාහ ගන්න ඕන කාලයක්. මොකද අපිට නිතරම අවශ්‍ය වෙන දේ තමයි තැන්පත් මුදල් කියන එක. ඒ නිසා තියෙන දේවල් හැමදේම නාස්ති කරගන්න නැතුව අවශ්‍යම දේට විතරක් වියදම් කරලා ඉතිරි කරලා තියාගන්න උත්සාහ ගන්න. ඊළඟට විශේෂයෙන්ම අධ්‍යාපනය ගැන කතා කරොත් එන්න ඉගෙන ගන්න දරුවන්ට මේ වෙලාවේදී ඉගෙන ගන්න හොඳ කාලයක් එළඹිලා තියෙනවා. අර මම කලින් කිව්වා වගේ කරගන්න අපහසු වෙච්ච අධ්‍යාපන කටයුතු වන සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී ඔන්න උනන්දු වෙන්න අතරම හොඳ ජයග්‍රහණ ඉගෙනීම තුළින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජ සම්බන්ධතා. සමාජ සම්බන්ධතාවලදී මේ මාසය තුලදී ගොඩාක් වෙලාවට හොඳ දියුණුවක් ඇති කරගන්න පුළුවන්. හොඳ සමාජ වටපිටාවක් ඔබට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් හොඳ ජනප්‍රියභාවයක් තමන්ගේ හැකියාව තුළින් කලෙලි බහින්න. ඉතින් මේ වෙලාවේදී ඔන්න ඔබගේ හැකියාව දක්ෂතා තේරුම් අරගෙන එවෙන් ඔබට ඉදිරියට එන්න හොඳ කාලයක් ලැබිලා තියෙනවා. ඔබට පුළුවන් ඇත්තටම මේ වාසනාව මතුවෙච්ච කාලෙදී එවෙන් ප්‍රයෝජන ගන්න. ඊළඟට මේ කාලෙදී ඔබගේ ගෘහ ජීවිතය ගැන කතා කරොත් එහෙම විවාහ ජීවිතය ඇත්තටම ලස්සනට ගෙන යන්න පුළුවන්කම තියෙන මාසයක්. මේ වෙලාවේදී ඔන්න වෙනදර තිබිච්ච කරදර බාධක ඔබට ඇත්තටම නැති වෙලා යාවේ. බොහොම සතුටින් කල් ගෙවන ඔබට අවස්ථාව උදා වේවි. ඒ වගේම තමයි අවිවාහක අයට ඔන්න හොඳ මංගල යෝග උදා වෙන කාලයක්. තමන්ගේ සාංශාරික සහකරු සහකාරිය හමු වෙන්න පුළුවන් කාලයක් එළඹිලා තියෙනවා. ඉතින් මේ කාලෙදී ඇත්තටම හොඳ විවාහ යෝජනා එන්න පුළුවන්. ඉතින් ඔබ අවධානය යොමු කරන්න මේ වෙලාවේදී. ඉතින් මේක අහගෙන ඉන්න වැඩිහිටිය අය ඉන්නව නම් තමන්ගේ දරුවන් කටක ලග්න ඉපදිච්ච අය ඒ අයට හොඳ විවාහ යෝජනා එන්න පුළුවන් කාලයක් නිසා ඒ ගැන අවධානය යොමු කරලා හොඳ සුදුසු සහකාරයක් හොයලා දෙන්න උත්සාහ ගන්න. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම තමන්ට ගොඩාක් වෙලාවට තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ගොඩක් දේවල් සාර්ථක කරගන්න පුළුවන් නිසා මේ හැමදේම පොදුවේ තමන්ට අවශ්‍ය කියන දේවල් මේ වෙලාවේදී කරගන්න උත්සාහ ගන්න. ඔබට ඇත්තටම මේ මාස සතුටින් ගෙවන්න අවස්ථාව උදා වෙවි. ඉතින් මම මේ වෙලාවේදී ඇත්තටම අපි අර පහුගිය කාලෙදී ගොඩාක් වෙලාවට මහන්සි වෙලා බෝධි පූජා තිබ්බා. අපල කාලා ගෙවා ගන්න සෑහෙන දේවල් කරන්න. ඉතින් මේ දේවල් ඒ කාලෙට විතරක් සීමා කරන්නේ නැතුව නිතර කරන්න පුරුදු වෙන්න. මේ පුරුද්දක් විදිහට කරගෙන යනකොට ජීවිතේටම අවශ්‍ය කාරණාවක් වෙනවා. ඉතින් අපි කාර්ය බහුලයි කියලා කරන්න නැතුව ඉන්න එපා. පුළුවන් වෙලාවට පුළුවන් විදිහකට ඒවට සහභාගී වෙන්න ඒක කරන්න. ඔබට අනිවාර්යයෙන්ම සතුටින් ජය ගන්න වාසනාව උදාව පවතියේ විට. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබ හැමදිනටම ජය සතුට පිරි වාසනාවන්ත සුබ මාසයක් වෙන්න කියලා. ඉතින් මෙතෙක් වෙලා මගේ වැඩසටහන සවන් දුන්නට ඔබ හැමදිනටම බොහොම ස්තුතියි. යලිත් දවසකදී මේ වගේ වැඩසටහනක් අරන් ඔබ හම්බුට එන්නම්. තෙරුවන් සරණයි ඔබ හැමදිනටම.